සකස් කරවමින් මේ පින්වතුන් විසින් කටයුතු සිදු කරන්නට දෙනවා. අද දානීය දායකත්වයන් දරමින් කණ්ඩායම් 5ක් වශයෙන් කටයුතු සිදු කරනවා. ඒ අනුව දායකත්වයන් දරමින් එක කණ්ඩායමක් වශයෙන් නම්බර 429න් 74 ග්‍රීන් ලේක් පාර්ක් ගෝණහේන කඩවත පදිංචි බේබ් ශීලා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට අංජුලා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිලුක්ෂි ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඉෂාංකා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අනෝමා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් පවුල්වල සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් ලොකු කුඩා සියලු දෙනාටමත් පැමිණ සිටින සියලු දෙනාටමත් නිරෝග නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා බෙල්ලපාගේ මේබල් වික්‍රමසිංහ මෑණියන්ට සිරිල් ප්‍රනාන්දු පියාණන්ට කේ.එස්. ජයන්ත මහතා සැමියා ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝ යන්ට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරමි. ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයන් දරමින් තැඹිලියන කුරුවිට පදිංචි ඊ.ජී. කේමාවතී මව සහ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට පවුලේ ජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් වයෝවෘද්ධ සියලු දෙනාටමත් සුජීවත්ව වාසය කරන පැමිණ සහභාගී වෙන සියලු දෙනාටම නිරෝග නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා කේ.වී. පොඩි මහත්තයා මහතාට ඊ.ජී. අප්පුහාමි මහතාට පී.ජී. ජූලිනෝනා මහත්මියට ඊ.ජී. පියසිරි මෙඩවියට නීලවංශ මහතාට රත්තරන් හාමි මහතා ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලොව යන්ට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරමි. ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයේ දරමින් නොම්බර කුරුසහංගිය පානදුර පදිංචි වසන්ත කුමාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට වසන්ත කුමාර ඇතුළු පවුලේ සියලු දෙනාටමත් චමිලා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් හේමලතා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් පවුලේ සුජීවත්ව වාසය කරන ලොකු කුඩා සියලු දෙනාටමත් පැමිණ සහභාගී වෙන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා පූජ්‍ය හබරකඩ පියරතන හිමියන්ට බී.ජී. බේබිනෝනා දයාවතී විජේ ගුණවර්ධන ආර්.පී. ප්‍රේමදාස අනුලාවතී විජේ ගුණවර්ධන එච්.ඩබ්ලිව්. ප්‍රේමලතා එච්.ඩබ්ලිව්. සුබන්ද්‍රා එච්.ඩබ්ලිව්. මහින්දපාල එච්.ඩබ්ලිව්. විලියම් සිංහෝ ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලොව යන්ට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරමි. ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයන් දරමින් නම්බර 154න් බේ මංගල මාවත 6 වන පටුමග ඉහළ කරගහ මූල කඩවත පදිංචි ගමගේ දේන් දිනුෂා රසාංගිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට ජූනි මාස 10 වෙනි දින උපන් දිනය සමරන්ට යෙදුණු දිනුෂා රසාංගී මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම විදේශගතව හැකියාවක් නියුතු දිනේෂ් මග්ගුව මංගල මහත්මයාට සහ පවුලේ සියලු දෙනාටමත් පැමිණ සහභාගී වෙන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා පවුලේ නමින් මිය පරලොව යන්ට යෙදුණු ගමගේ දේන් නිව්ටන් සහ ගමගේ දේන් උදේනි ස්වර්ණා මාලේ සහ දසනායක මුදියන්සේලාගේ පද්මසිරි සහ පවුලේ නමින් වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයන් දරමින් නම්බර 345න් 11 දුටුගැමුණු මාවත පට්ටිය හන්දිය කැලණිය පදිංචි එච්.පී. ජයවති ඇතුළු පවුලේ සියලු දෙනා විසින්
දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට HP ජයවති හා දූ දරුවන්ට පවුලේ ජීවත්ව වාසය කරන ලොකු කුඩා සියලු දෙනාටම දානයට සහ සම්බන්ධ වන පැමිණ සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මිය පරලෝ ගොස් වසර 25ක් සපිරෙන ආර්.ඒ. සෝමපාල ස්වාමියාටත් HP චාර්ලිස් අප්පුහාමි පියාට ජේ.ඒ. බේබිනෝනා මව ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව තමා දවසේදී මේ විදිහට කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරිශන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන චිත්තාභ්‍යාස දිවාශා මූර්තිප්‍රේම විහාරස්ථානයේට දහවල් දානය සකස් කරවමින් කටයුතු සිදු කරන්නට දෙන්නේ. ඒ අනුව සුජීවත්ව වාසය කරමින් කාය සාක්ෂි වශයෙන් පැමිණ සිටින ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් ඔබගේ පවුල්වල සියලු දෙනාටමත් ඔබගේ නමින් විදේශගතව සිටින නැත්තන්ට අද දවසේදී මේ සිද්ධ කරන්නට දෙන්නා වූ මේ පින්කම් වල ආශිර්වාද ශක්තිය ලැබේවා.